හරි. පොතේ අපි වැඩ ගොඩක ඉන්න දවස් ටිකක් ඒ අතර තමා ඔයාලට මේ වීඩියෝ එක ගහන්නේ. සාමාන්‍යයෙන් අර අපි ගත්තට පස්සේ 2026 සෙට් එකට තව දවස් 35ක් 36ක් වගේ තමා මම මේ වීඩියෝ එක කරන දවසේ වෙද්දි තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තට පස්සේ පොතේ මේ ඔයාලට විභාගයට තව ටික කාලෙන් තියෙන්නේ. එතකොට ඔයා මේ වෙලාවේ බලන්න ඕනේ අඩු කාලයකින් ලේසියෙන්ම වැඩිපුර ලකුණු ටිකක් එකතු කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයා ඉන්න මට්ටම ඔයා දන්නවා ඇතිනේ. සමහර විට S එකක් ගන්න මට්ටමේ ඉන්නව වෙන්න බලවත්. එහෙම නැත්නම් ඔයා A එකක් ගන්න මට්ටමේම ඉන්නවා. හැබැයි ඔයාට 90 95ක A එකට යන්න බලාපොරොත්තු වෙමින් ඒකට මහන්සි වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න බලාගෙන ඉන්න වෙන්න බලවත්. ඔය කොහොම හිටියත් පොතේ අපිට එකවුන්ටින් වල තියෙනවා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම් සෙට් එකක්. දැන් අපි සාමාන්‍යයෙන් අපේ අන්තිම මාසෙනේ මේ මාසේ ඔයාලට කතා කරනවා රිවිෂන් එකේ මේ පාඩම් තුන. කළමනාකරණ ගිණුම්කරණය, ආන්තික පිරිවැයකරණය, ඊට පස්සේ අපි අවසාන පාඩම් විදිහට ප්‍රාග්ධන ආයෝජන තීරණ. මේ පාඩම් තුනෙන් පොතේ සාමාන්‍යයෙන් සෙකන්ඩ් පේපරේ ලකුණු 280ක් විතර මෙන්නේ මේ කොටසට. ඒ කියන්නේ අපි ගත්තට පස්සේ ඔයාට දෙවනි අනිවාර්ය ගාන හැදෙන්නේ මේ කළමනාකරණ ගිණුම්කරණය කියන කොටසේ. මෙතනින් ලකුණු 20ක් සහ මෙතනින් ලකුණු 20ක් විදිහට තව ගණන් දෙකක් ඔයාට එනවා. වාසිය තියෙන්නේ පොතේ මේ කොටස හරි ලේසි. ඔයාට නිකන් අර අනිත් පාඩම් වල කිසිම සම්බන්ධතාවයක් නැතුව මේ කොටස් ටික විතරක් කවර් කරගන්න පුළුවන්. එතකොට මේ ටික කවර් කරගන්න එකේ වාසිය තියෙන්නේ MCQ සෙට් එක ඊට පස්සේ මේ සෙකන්ඩ් පේපරේ අනිවාර්ය ගානත් එක්ක තියෙන කොටස් ටික වෙලාවත් කලින් ඉතුරු කරගෙන මේ කියන්නේ ලොකු වෙලාවක් ගන්නෙ නැතුව වැඩේ හොඳට ගොඩ දා ගන්න බලවත්. ඒකමයි රිවිෂන් එකේ මේ කොටස් ටික අපි මේ මාසේ ලස්සනට කවර් කරන් යන්න පොතේ. ඔයාලා අපේ රිවිෂන් ක්ලාස් එකට එන්න බලන් ඉන්නවා නම් අපේ රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ සඳුදා හවස 7:30ට තියෙනවා. ඉවර වෙන වෙලාව අපි ටයිම් එක තියෙන විදිහත් එක්ක බල්ලි ඉවර කරගන්නවා පොතේ. එතකොට සිකුරාදා හවස 7:30ට තියෙනවා. ඔයාලට අපේ රිවිෂන් ක්ලාස් එකේ අපේ රිවිෂන් ක්ලාස් එකේ මෙන්න මේ ටියෝට් දෙකම එනවා ළමයි. සාමාන්‍යයෙන් අපේ රිවිෂන් ක්ලාස් එකට එන ළමයින්ට මෙන්න මේ ටියෝට් දෙකම එනවා. ටියෝට් දෙකක් කියන්නේ මේකේ පාඩම් දෙකයි මේකේ පාඩම් දෙකයි මේකේ පාඩමයි. හරි. අර ඔයාලට දාලා තියෙන මන්ත්ලි ප්ලෑන් එක පොඩ්ඩක් අර විස්තර කරන එක තමයි කරන්නේ. එතකොට ඊට පස්සේ පේපර් ක්ලාස් එකට එන ළමයි සෙට් එකට අලුතෙන්ම පේපර් ක්ලාස් එකට ආවත් ළමයි අපේ පේපර් පැක් එකම දෙනවා. ඒ කියන්නේ මේ පේපර් පැක් එකේ වාසිය තියෙනවාට අර ඔක්කොම ටික කවර් කරගන්න බලවන්නේ. ඒ නිසා තමයි පේපර් පැක් එකම දෙන්නේ. මෙන්න මේ සෙට් එකම දෙනවා. පැක් එකම එනවා ළමයි. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලට මේ වෙනකන් කරලා තියෙන පේපර් සෙට් එකම අපි එවනවා. ඊට පස්සේ අපේ ද ගේම් ක්ලාස් එකේ ළමයි විශේෂත්වයක් තියෙනවා. ගොඩක් ළමයි මේ ද ගේම් ක්ලාස් එක කියන්නේ මොකක්ද මේකේ මොකද වෙන්නේ කියලා හරි අදහසක් නැහැනේ. කතාව තියෙන ළමයි අපි ද ගේම් ක්ලාස් එකේ කරන්නේ අමාරුම ගණන් හදන එක. දැන් ඔයා බලන් ඉන්නේ මට S එකක් C එකක් දාලා වැඩේ කොට දා ගන්න වගේ නම් ඔයා රිවිෂන් එකටයි පේපර් එකටයි આવොත් හොඳටම ඇති. ඔයාට ඕනේ සර් මට රෑන්ක් එකක් ගන්න ඕනේ මම දැන් ඒකට වැඩ කරන් යන්නේ වගේ කන්නම් තියෙන්නේ. ඔයා පේපර් ක්ලාස් එකටයි ද ගේම් එකටයි આવොත් ඇති. ඔයාට මේ ටිකත් ඕන නම් මේ ටික ගෙන්න ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සාමාන්‍යයෙන් ද ගේම් ක්ලාස් එකේ විශේෂත්වය තමයි අපි ඔයාලට දෙනවා ටියුට් 4. මෙන්න මේ ටියුට් 4 තමයි දෙන්නේ. මේ ටියුට් 4 යුනිට් 1 යුනිට් 2 කියලා දෙන මේ ටියුට් 4ෙන් ඔයාට පුළුවන් සම්පූර්ණ කොටස් ටික කවර් කරගන්න. කියන්නේ සම්පූර්ණ විෂය නිර්දේශයම ඔය ද ගේම් එකේ ටියුට් 4ෙන් අපි කවර් කරනවා. ඒක තමයි තියෙන්නේ. එතකොට පොතේ මේ දවස්වල අපි ප්‍රමිත අද ඉවර කරා. සමාගම් ඉඳන් තමයි පටන් ගන්නෙ. ඔයාට කොටසක් රෙකෝඩින් බලන්න තියෙන්නේ. කොටසක් ඔයාට ලයිව් එකේ ඉගෙන ගන්න තමයි තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාට ජෝලි ප්ලෑන් එක කියන්නේ ඔයාලගේ අවසානිකනේ. එතකොට ඔයාට මම මොනා හරි දෙයක් දෙන්නත් එපයි. එතකොට මේ ඔයා මොන ක්ලාස් එකට ආවත් ඔයාලට මාව මතක් වෙන්නේ gift දෙකක් එවනවා. ඒ වගේම අපි අර monthly message එකක් එවනවානේ. ඒකත් එවනවා සහ අපේ මේ 25 රිසර්ච් ෂීට් එක. ඔයාට අර ගැම්මක් එන්න පාඩම් කරන්න ගැම්මක් එන්න මෙන්න මේකත් එවනවා ළමයි. අපේ 25 පළවෙනි බැච් එකේ රිසර්ච් ෂීට් එක. හරි. එතකොට කතාව තියෙන්නේ දැන් මේ ටිකේ ඔයා වැඩ කරන්න ඕනේ පුළුවන් තරම් අර ටයිම් එක මැනේජ් කරගෙන. කියන්නේ ඔයාට තියෙන්නේ දැන් සීමා සහිත කාලයක්නේ. එතකොට ඔයාට
මේ වෙලාවේ බලන්න වෙනවා කොච්චර මට තව පාඩම් කරන්න තියෙනවද මට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. ඒ ටික බලලා ඒ ටිකත් එක්ක අදහසක් තියාගෙන තමයි අපිට ඉස්සරහ ප්ලෑන් එක හරියට හදාගන්න වෙන්නේ. එතකොට පොතේ දැන් මේ ටිකේ වැඩ කරන්න ඔයාලට පාඩම් කරන්න ස්ටඩි ප්ලෑන්ස් එහෙම හදාගන්න මම හදලා දෙනවා. හැබැයි ළමයි දවස් දෙක තුනක් පරක් වෙනවා ඔයා මෙසේජස් ගොඩක් එනවනේ. එතකොට පුළුවන් තරම් අර මං ඉක්මනින් රිප්ලයි කරන්න උත්සාහ කරනවා හැමෝටම. හැබැයි සාපේක්ෂව දවස් දෙක තුනක් යනවා වැඩේට. මගේ කන්ටැක්ට් නම්බර් එකත් මම දාලා තියන්න පොතේ 0.75 0.78 15.57. ඔයාට මොනවා හරි දෙයක් දැනගන්න තිබ්බොත් මගේ මේ පර්සනල් නම්බර් එකට මෙසේජ් එකක් දාලා විස්තර දැනගන්න බලන්න. එතකොට අපේ ඔෆිස් එකේ නම්බරේ තියෙන්නේ 0.74 0.76 19 15ට මෙසේජ් එකක් දාලා ඔයාට ක්ලාස් ගැන විස්තර සහ ක්ලාස් ෆීස් වල විස්තර දැනගන්න බලන්න. ඔයා විශ්වාස කරන්න ඔයාට මම පේපර් පැක් එක පෙන්නුවා, රිවිෂන් එකේ ටියොට් පෙන්නුවා, ද ගේම් එකේ ඒවා පෙන්නුවා. ඒ හැම දෙයකම ඔයා හිතනවටත් වඩා අඩු මුදලක් තමයි ගන්නෙ. ඒක විශ්වාස කරලා මෙසේජ් එකක් දාන්නවා. නිකන් අර ගොඩාක් ගණන් ඇති වගේ එකක් හිතනවා නම් එහෙම නෑ. මම අර ඔයාලගෙන් ගොඩක් තැන්වල printing වියදම් විතරයි ළමයි අරන් තියෙන්නේ. මේ මෙසේජ් එකක් දාලා විස්තර ගන්න බලන්න අපේ නම්බරේට ඔයා 2026 කියලා මෙසේජ් එකක් දාලා විස්තර ටික ගන්න. හරි. එතකොට ඔහම තමයි අපේ monthly plan එක කියන්නේ. මේ මාසේ අපේ අන්තිම මාසේ මීට අමතරව ළමයි අපි province paper set එක පාස් පේපර් සෙට් එකත් අන්තිම දවස්වල කතා කරනවා. ඒවා ක්ලාස් එකේ ඉස්සරහට දැනුවත් කරන්න. ඔයාලට ලොකෝ දෙයක් කරන්න නෑ මේ ටික කාලේ. මම කියන විදිහටම මහන්සියලා වැඩේ කරන් යන්න විතරයි තියෙන්නේ. ඒකෙන් ළමයි ගේමක් ගහන්න බලුවා. ඔයා මේ වෙලාවේ පුළුවන් තරම් මහන්සියලා වැඩේ කරගෙන යන්න. ඒකෙන් අපිට සුපිරි ගේමක් ගහන්න බලන්න. එහෙනම් මහන්සියලා වැඩ කරමු. හොඳට වැඩ කරමු. මොනවා හරි තිබුණොත් පොතේ මේ නම්බර්ස් වලට ඔන්ලයින් කතා කරන්න. ජය වේවා.